ළමයෙක්ගේ වැරද්දක් දැක්කාම ඒ ළමයට දඬුවම් කරන්න බැරි තැනට නීතිය වෙනස් වෙන ළමා කාලෙදී මේ වැඩිහිටියෙක් වුණාම ලොකු ළමයෙක් වුණාට පස්සේ කරන්න ඕන දේවල් මේ ළමා කාලෙදී කරන්නේ. ඒක ළමා අවදිය නෙමෙයි. එතකොට වැඩිහිටිය අවදියට බවට අපිට හිතා ගන්න වෙනවා. මගේ අදහස ගුරුවරුන්ට ළමයිව හදන්න අයිතියක් තියෙන්න ඕනේ. සහ මේ ඩයි කරලා ගොන්නේ ස්ටයිල් කරලා Tamanට ඕන විදියට ඉස්කෝලේට යන්න ඕන නම් ඇත්තටම ඒක ඉස්කෝලයක් පාසලක් කියන නම දාන්න අවශ්‍ය නැහැ. නැට්ට පාග ගන්න එපා. නැට්ටක් තියෙනවා නම් තොප්පිය හරිනම් දාගත්තට සහ තොප්පිය හරිනම් ඒ වගේ අයට දැම්මත් කමක් නැහැ. හැබැයි මේ හැම දෙයකම පිටිපස්සේ මුලින්ම ඉන්න ඕනේ අම්මා තාත්තා. විශේෂයෙන් තාත්තා. Welcome to Milano Sri Vlogs. ආදරෙන් පිළිගන්න Milano Sri Vlogs YouTube channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔයාලගේ අදහස් comment කරා යන්න. මේ අපේ රටේ මේ දවස්වල හැමෝම කතා කරන එක්තරා කතා කළ යුතු රටේ පුරවැසියෙක් විදියට දකින්නකොට හිතට දැනෙන දේ ඔයාලත් එක්ක බෙදා ගන්න සහ කතා කරන්න ඕනම හිතුණා. ඒ නිසා තමයි මේ වීඩියෝ කරන්නේ. ඒ තමයි මේ දවස්වල මේ ඇත්තටම කිව්වොත් ළමෙක්ට දඬුවම් කරන්නත් බැරි තැනටපත් වෙලා තියෙනවා. පාසලක ගුරුවරයෙක්ට ළමයෙක්ගේ වැරද්දක් දැක්කාම ඒ ළමයට දඬුවම් කරන්න බැරි තැනට නීතිය වෙනස් වෙන අදහස් වෙනස් වෙන කාලයකට අපේ රටේ ගොඩක් දේවල් වෙනස් වේගන යනවා වෙනස් කරලා තියෙනවා. ඒක මාර ප්‍රශ්නයක්. ඔයාලගේ අදහස් කමෙන්ට් කරා යන්න. මගේ මතේ නම් ඇත්තටම කිව්වොත් ළමයිව හදන්න පුළුවන් අයත් ඉන්නවා බැරි අයත් ඉන්නවා. ගෙදර අම්මා තාත්තා කියන දේ අහන්න නැති ළමයිව පාසලෙන් හරි හදන්න නම් ගුරුවරයෙක්ට ඒ අයිතිය දෙන්න ඕනේ. අනිත් එක තමයි ඇයි ගුටියක් කන්න බය වැරදක් කරනවා නම් වැරදි නොකර ඉන්නවා නම් ගුටි කන්න බය වෙන්නවත් අනිවාර්යෙන් ගුරුවරු කවදවත් ළමෙක්ට අතක් තියන්නේ නැහැ. හැබැයි අපි කාලෙකදී දකිනවා සුළු වැරදි වලට පොඩි වැරදකට ළමෙක්ට දෙන්නෙට අසාමාන්‍ය විදියට දඬුවම් කරලා තියෙනවා. ඒකත් වැරදි. ගුරුවරු කියලා ඒ හැම ගුරුවරයෙක්ටම අයිතියක් නැහැ අනවශ්‍ය විදියට ළමයිට ඒ වගේ විදියට දඬුවම් කරන්න. පුළුවන් දෙමව්පියන්ව ගෙන්නලා දැනුවත් කිරීමක් කරලා දෙමව්පියන්ට බාර දෙන්න. එහෙමත් නැත්නම් ඉන්පසු නැවතත් ඒ වගේ දෙයක් වෙනවා නම් මෙවැනි ඇක්ෂන් එකක් අපි මෙතනදී ගන්නවා කියන එක පළවෙනි පාට දැනුවත් කරලා දෙවෙනි පාරය ඒ දේ වුණොත් ඇක්ෂන් එකක් ගන්න පුළුවන්. ළමයට දඬුවම් කරන්න පුළුවන් කියන තැනවත් මම ඉන්නවා. හැබැයි අපේ රටේ කතා කළ යුතු දෙයක් තියෙනවා. අද කාලේ සාමාන්‍ය කාලයක හැදිච්ච දරුවෝ වගේ විදියට හැදෙන දරුවෝ අද අඩුයි. අපේ වයසත් එක්ක අපිටත් තියෙන අත්දැකීම් එක අපි කතා කරොත් ඇත්තටම එහෙම කාලයක් නෙමෙයි තියෙන්නේ. එහෙම දරුවෝ නෙමෙයි අද කාලේ මං කියන්නේ 100%ම කියලා. එහෙම අය ඉන්නවා. ඒ අය ගැන තමයි මේ කතා කරන්නේ. ඒ නිසා කවුරුත් අර කියනවාගේ නැට්ට පාග ගන්න එපා. නැට්ටක් තියෙනවා නම් තොප්පිය හරිනම් දාගත්තට සහ තොප්පිය හරිනම් ඒ වගේ අයට දැම්මත් කමක් නැහැ. විශේෂයෙන් කියන්න ඕනේ පාසලක් කියන්නේ පාසලක්. ළමයිට ගුරුහරුකම් දෙන, හරි මාර්ගෙ පෙන්නන, හරි වැරද්ද කියලා දෙන ළමයිගේ ඔළුව පාදන තැන. ඉතින් එතනට මේ කොණ්ඩේ ඩයි කරගෙන යන්නවත්, කට් කපාගෙන යන්නවත්, ඔයාලට අපිට ඕන විදියට ඇඳගෙන යන්නවත්, Tamanට ඕන විදියට හැසිරෙන්නවත් එතනට ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒක අංක 1. මොකද එහෙම වුණා ඒ වගේ දරුවෝ ගෙදර හිටියට ප්‍රශ්නයක් නැහැ. එයාලා නිසා තවත් කොට්ටාසයක් එයාලා විදියට හැඩ ගැහෙන්න පුළුවන්. ඒ කියන අය දිහා බලලා එහෙම දරුවෝ ඉන්නවනේ ඒ දරුවෝම ගෙදර තියාගෙන ඉගැන්නුවත් කමන්නේ. ඒ දෙමව්පියන්ට බාර දීලා ඒ දෙමව්පියන්ට හදාගන්න කිව්වනම් හොඳයි. එහෙම අය නිසා මේ ලංකාවේ බහුතරයක් ළමයි අද පීඩාවටපත් වෙලා තියෙනවා. නැත්තේ නෑ. හරි බයෙන් ජීවත් වෙන්න වෙලා තියෙනවා. අපි කියන්නේ කියලා හදාගන්න බැරි එක මකලා හරි හදන්න ඕනේ. අද සමාජයේ හැටියට අපි දකිනවා ඊයේ ලෝක ළමා දිනය. ඉතින් මේ ළමා දිනේ දවසේ මේවා කතා කරොත් සමහර අය කියන්න පුළුවන් තවත් ප්‍රොමෝට් කරනවා කියලා. නෑ මේවා හංගන්නවත් මේ හැංගි කතා කරන්න ඕන දේවල් නෙමෙයි. මේ සමාජයේ විවෘතව කතා කරන්න ඕන දේවල්. එතකොට තමයි මේ නොදන්න ඔය දෙමාපියෝ දන්නේ නැතුව ඇතිනේ
ළමයි ගිහිල්ලා කසිප්පු බොනවා කියන්නේ. ඉස්කෝලේ ඇඳුමින් මේ ලෝක ළමා දිනේදී ළමා කියන වචනේවත් තේරුමක් දන්නේ නැති දිනේ සමරන්න ඕන විදියවත් දන්නේ නැති ළමයි විදියට ඉස්කෝලේ ගිහලා ඒ වගේ දේවල් කරනවා නම් ඒ ළමයි නෙමෙයි කියන එක අනිවාර්යෙන් පැහැදිලිව කතා කර හැකියි. ඒ වෙලාව ළමයි නෙමෙයි ඇවිල්ලා වැඩිහිටියෝ. මට හිතෙනවා ඒ දරුවන්ගේ දෙමාපියන් ඉස්කෝලේ යවලා ඒ දරුවන්ව වැඩිහිටියෝ විදියට ගෙදර තිබ්බනම් හරි කියලා. මොකද අනිවාර්යයෙන්ම ළමයිගේ වගකීම ගන්න ඕනේ ගෙදර දෙමාපියෝ. පසු කාලීනව දෙමාපියෝ තමයි බැනුම් අහන්නේ. මිනිසුන්ගේ සමාජයේ බැනුම් අහන්නේ. වැරද්ද පැටවෙන්නේ දෙමාපියන්ට. කවදා හරි දවසක ඔය කියන අය මොන වගේ දේවල් කරයිද දන්නේ. එතකොට ඒ වරද යන්නේ දෙමාපියන්ට. නිසා හදන්න ඕන කාලේ හදන්න, ගහන්න ඕන කාලේ ගහන්න, මකන්න ඕන කාලේ මකන්න. එම නැති වුණොත් අවසානයේ ඉන්න ඕන තැන නෙමෙයි, කරන්න වෙන්නේ කරන්න ඕන දේ නෙමෙයි. සතුට වෙන්න නෙමෙයි වෙන්නේ. අඬන්න, වැළපෙන්න, දුක් වෙන්න. හිරගෙවල් ගාන යන්න. එනිසා එහෙම වෙන්න ඉඩ තියන්න එපා. ඔබ දරුවෙක් හදනවා නම් අර රැල්ලට කුණුහාර පහලා ළමයිගෙන් කුණුහාර පහලා ඒ කුණුහාරප කියන විදිය බල බල hina වෙන කාලයක් නේද කාලේ. වගකීමක් නැති, හැදියාවක් නැති මිනිස්සු ඉන්න වගේ කාලයක් ඇත්ත කතා කරොත් නෑ කියන්න බෑ. ඔබත් දන්නවා. ඉතින් එහෙම දෙමව්පිය වෙන්න එපා. ඔබ හරිනම් ඔබේ ක්‍රමේ හරිනම් අනිවාර්යයෙන් ඔබ අම්මෙක් තාත්තෙක් විදියට හිතන පතන විදිය හරිනම් ජීවත් වෙන විදිය හරිනම් ඔබේ දරුවා අනිවාර්යයෙන් ඔබේ පිටිපස්සෙන් ඔබ විදියටම යනවා. ඔබේ දරුවා ඒ විදියට නොවි වෙනස් විදියට යනවා නම් ඔය කියන විදියට හැසිරෙනවා නම් ඔබත් ඒ විදියට ඔබේ පෞල් පරිසරය තුල ජීවත් වෙනවා ඇති. ඒකේ ඔබ සතුයි. එහෙමත් බැයි නම් ගුරුවරුන්ට හරි හදන්න දෙන්න. ඒ හදන්න දෙනවා කියන තැනදීත් ගුරුවරු තමන්ගේ අයිතිය අතර අරන් ළමයිට අනවශ්‍ය විදියට ඒ අයිතිය පාවිච්චි කරොත් ඒකත් වැරදි. විදියක් තියෙනවා, පිළිවෙලක් තියෙනවා. බැරිම වුණොත් කරන්න ඕන දේ මොකක්ද කියන එකත් අපි හැමෝටම තේරෙනවනේ. ළමයි කාලේ ළමයි විදියට ඉන්න ඕනේ. ඒක තමයි ඇත්ත. ළමයිට ඒ කරන්න ඕන දේවල් ඒ කාලයක් තියෙනවා. ඒ කාලේ තුලදී කරාම හරි. ඇයි මේ ළමා කාලෙදී මේ වැඩිහිටියෙක් වුණාම ලොකු ළමයෙක් වුණාට පස්සේ කරන්න ඕන දේවල් මේ ළමා කාලෙදී කරන්නේ. ඒක ළමා අවදිය නෙමෙයි. එතකොට වැඩිහිටිය අවදියට බවට අපිට හිතා ගන්න වෙනවා. එහෙම කරන්න එපා. මල්ලියෙක්, නංගියෙක්, අක්කෙක් කවුරු හෝ වේවා මේ වීඩියෝ බලනවා නම් විශේෂයෙන්ම පාසල් ළමුන් අපේ පොඩි නංගි ළමයිලා අපිත් එක තරහ වුණා නම් මන්නේ ඕන කමෙන්ට් එකක් දාන්න. ඒකට ප්‍රශ්නයක්වත් නැහැ. හැබැයි අපි හරිදේ වැරද්ද දැක්ක තැන අපි ඒ වැරද්දට කතා කරන්න ඕනේ. හරිදේ කතා කරන්න බය වෙන්නත් ඕනේ. මොකද එක්කෙනෙක් දෙන්නෙක් නිසා තව 3-4 දෙනෙක්ම ඒ විදියට ඒ පාරේ යන්න ඉඩ තියෙනවා. ඒක කඩා ගන්න එක නවත්ත ගන්න නම් අපි අර එක්කෙනා දෙන්නට මුලින් අවවාද කරලා ඉන්න ඕනේ. ඒ වගේම කොච්චර කතා කරත් කොච්චර අත වෙනුවත් යන්නේ නැති තැනට අර දෙන්න 3 දෙනාවත් හුරු කරලා තියෙන්න ඕනේ. මම ලිඳේ පැන්න කියලා ඔයා ලිඳේ පනින්නෙත් නැහැ. එහෙම දෙයක්ත් තියෙනවා. කාටවත් බලෙන් පොවන්න බෑ. එහෙම දෙයක්ත් තියෙනවා. Tamanට Tamanගේ හිත පාලනය කරන්න පුළුවන් නම් හිත හයියන හරි වැරද්ද දන්නවනම් කවදාවත් කවුරු මොනා කිව්වත් වැරදි දෙයකට යන්නේ නැහැ, යොමු වෙන්නේ නැහැ, වැරදි දේවල් කරන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි මේ හැම දෙයකම පිටිපස්සේ මුලින්ම ඉන්න ඕනේ අම්මා තාත්තා. විශේෂයෙන් තාත්තා. අම්මත් ඒ වගේමයි පසු ඔයාලටමයි වැරදි අහන්න එන්නේ. ඒ හින්දා දරුවෝ හදාගන්න පෞල් පරිසරය තුර හරියට හදලා ඉන්න. එතකොට සමාජයට යනකොට හොඳ වැඩදායි වැදගත් පුද්ගලය වෙනවා. මොකද අද කාලේ ඇත්තටම බහුතරයක් දෙමව්පියන්ටවත් ගරු කරන්නේ නැති, සලකන්නේ නැති, කියන දේ අහන්නේ නැති, එකට 10ක් කියන ගරුත්වයක් නැති ළමයි ඉන්නවා. අපි ඒක සමාජය දකිනවා. අපිත් මියුසික් කරනවා. අපි මේ සමාජයේ එළියට බැහැලා ඉන්න මිනිස්සු. එතකොට අපි දකින දේවල් තියෙනවා. අපිට උපදේශයක් දෙන්න බෑ පොඩි ළමයෙක්ට අද කාලේ ඉන්න. ඒකට එකට 10ක් කියනවා. ඒ වගේ ළමයි හැදෙන්නේ කොහෙන්වත් නෙමෙයි. එහෙම ළමෙක් ඉන්නවනම් ඒ ළමයාගේ එහෙම හැදෙන්න හේතුවට මුල ඔයයි. අම්මා නම් ඔයයි, තාත්තා නම් ඔයයි. අයියෙක් එකක් ඉන්නවනම් ඔයාලත් ඒවට කියන්න ඕනේ. එහෙම වෙන්න එපා. ලස්සන ලංකාවේ ලස්සන විදියට ජීවත් වෙන්න, මේ ලස්සන රට තව ලස්සන වෙන්න අපි ගොඩක් පින් කරලා තියෙනවා මේ ඉපදෙන්න මේ ලංකාවේ. ඒක නෑ කියන්න බෑ. හැබැයි අපි ගොඩක් පව් කරනවා මේ ලංකාවේ විනාශ වෙන්න. එහෙම වෙන්න හොඳ නෑ. අපි කතෝලික, බෞද්ධ, මේ මුස්ලිම් කියන ඕනම වර්ගයක් ජාතියක් අපිට ප්‍රශ්නයක් නෑ. අපි මිනිස්සු ලේ වලින් ජීවත් වෙන ලේ තියෙන අපේ ඇඟේ. ඒ ලේ වල පාටක් නෑ. ඒ නිසා මගේ අදහස
ගුරුවරුන්ට ළමයිව හදන්න අයිතියක් තියෙන්න ඕනේ. සහ මේ ඩයි කරලා ගොන්නේ ස්ටයිල් කරලා Tamanට ඕන විදියට ඉස්කෝලේට යන්න ඕන නම් ඇත්තටම ඒක ඉස්කෝලයක් පාසලක් කියන නම දාන්න අවශ්‍ය නැහැ. එහෙම ඕනේ නැහැ නේද? ඉතින් ඔයාලා අදහස් කමෙන්ට් කරගෙන සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මගේ අදහස කැමති කමෙන්ට් එකක් ඔයාලගේ අදහස් දාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා. මම ශ්‍රීකත් පුතික ජයලත්.